අයිබෝවන් වෙනස් ලෝකයේ YouTube channel එකේ එකතු වෙලා ඉන්න ආදරණීය ඔබ සමිත ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. දැන් අපි මේ යන කාල සීමාවේ මාර්තු මාසයේ අප්‍රේල් මාසයේ ලබන්න ඕන මෙන්න කියලා තියෙනවා. අප්‍රේල් මාසය කියලා කියන්නේ කාගේත් ගතසිත ප්‍රබෝධමත් කරන මාසයක්. සිංහල හින්දු අලුත් අවුරුද්ද කියලා අපි සමරන්නේ. ගොඩක් අය අහනවා මේ සිංහල හින්දු අලුත් අවුරුද්දේදී අපේ ජීවිතයේ තියෙන අඩුපාඩු, අගහිඟකම්, දුර්වලතා, ලෙඩ රෝග මේවා ඉවත් කරලා ඊළඟ වසරතෙක් අපිට නිදහසේ නිරෝගීව ඉන්න පුළුවන් අපේ අභිමාර්ථයන් බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ඉන්දියානු ක්‍රමවේදයක් නැද්ද කියලා. මේ ඉන්දියානු ක්‍රමවේද ගත්තන් පස්සේ මේ සමහර මම එකට එක්කව කළා මේ මිශ්‍ර කරලා තමයි මේ ක්‍රමය කියන්නේ. මේ අද කියන ක්‍රමය මොකද හේතුව කුරුඳු තෙල් ගන්න එක ඉන්දියාවෙත් කරන වෙනත් රටවලත් මේ කුරුඳු තෙල් සමග යෝග හීලිං කරනවා, ඒ වගේම බ්ලැක් මැජික් කරනවා, වයිට් මැජික් කරනවා, ගොඩක් දේවල් කරනවා. ඉතින් මේ බටහිර රටවල මේවා ක්‍රියාත්මක නේ. ඔක්කොම එකට අරන් තමයි මේ ඔබට කියන්නේ මේක කරලා අත්දැක බලන්න කියලා. මතක තියාගන්න සිංහල හින්දු අලුත් අවුරුද්ද ලබනකොට හොඳම දේ තමයි ආධ්‍යාත්මික සුවය. ඔබ කතෝලිකයෙක් වේව දැන් මගේ ගෙදර කතෝලික පසුබිමක් තිබුණාට අපි ඔය ඔක්කොම චාරිත්‍ර වාරිත්‍ර කරනවා. මොකද හේතුව ඒ චාරිත්‍ර වාරිත්‍ර කරන්න කියන්නේ ඊළඟ ජන පරම්පරාව, ඊළඟ කොටාසේ, ඊළඟට අපේ පරම්පරාව ගෙනියන්නේ මේ දේවල් විතරයි. මේවා සිරිත් විරිත් කියලා කියන. ඉතින් අපේ අම්මලාට බුලත් දුම් කළ දීලා වඳින එක, එතකොට ලිඳෙන් වතුර අරගෙන ලිඳත් සමග ගනුදෙනු කරන එක, හැම පූජන ස්ථාන වලට යන එක, හිස තෙල් ගාන එක, මේ ඔක්කොම අපේ ජීවිතයත් එක්ක බද්ධ වෙලා තියෙන, අපේ දර්ශනයක් එක්ක බද්ධ වෙලා තියෙන. ඒකට බෞද්ධ දර්ශනය මොම සමීප සම්බන්ධතා තියෙනවා. ඉතින් ඒ නිසා මතක තියාගන්න සිංහල හින්දු අලුත් අවුරුද්ද ජීවිතේ ජයග්‍රහණය ලබා ගන්න. ඔබේ අභිප්‍රායන් සමාර්ථ කරගන්න, ඔබේ නිවස ඒ ආකාරයට සකස් කරගන්න, සෞභාග්‍යයේ දෙවඟන වඩින ආකාරයට සකස් කරගන්න පුළුවන් අපූර්ව ක්‍රමවේද කීපයක් කියලා දෙන්න සූදානම් වෙනවා. පළවෙනි ක්‍රමය තමයි මතක තියාගන්න. දැන් අපි ඔන්න වීඩියෝ එක අද ඔබ දකින්නවානේ. අද ඉඳලා දවස් 7ක් හෝ 14ක් යනකම් හිමාලයන් සෝල්ට් අරගෙන එක වෙලාවක්. අපි උදේ පාන්දර තමයි කරන හිමාලයන් සෝල්ට් ටිකක් ඉවර අරගෙන වතුරට දාලා ගෙදර මොප් කරනවා. ගේ හැමතැනම මොප් කරනවා. හිමාලයන් සෝල්ට් නැත්නම් ඒ කියන්නේ වරු වෙන්න එපා. සී සෝල්ට් ඒ කියන්නේ මුහුදු වතුර. මුහුදු වතුර ඊටාම ස්වල්පයක්. ඒ කියන්නේ මුහුදු වතුර හරි හිමාලයන් සෝල්ට් හරි තේ හැන්දක් වතුර වාදනයකට දාලා ගෙදර මොප් කරනවා. ඒ මොප් කරන වෙලාව එක වෙලාවක් ගන්න. දෙක උදේ 7ට කරනවා, එක්කෝ රෑ 9ට හවස 6ට හරි එක වෙලාවක මොප් කරන්න. මොප් කරලා ඉවර වෙලා ගෙදරට දුම් දෙන්න. ගෙදරට දුම් දෙන්න කියලා කියන්නේ ඔබ දුම් කබල අරගෙන ඉවර වෙලා ඒ දුම් කබලට කුරුඳු කෑලි ටිකක් දාන්න. දාලා විශේෂයෙන් ගෙදර අහුමුළු වල ඇඳන් යට අල්මාරි අයිනේ සියලු ළමයි ඉන්න තැන්, ළමයිගේ කාමරේ හැම තැනම දුම් දෙන්න. දුම් වලින් පුරවන්න. දුම් වලින් පුරවලා පොඩි වේලා පුරවන ගේ ජනල් වහලා තිබ්බත් කමන්නේ දුම් ඇතුළට ක්‍රියාත්මක වෙනකොට අර කුරුඳු කුඩුත් සමග, කුරුඳු තෙලුත් සමග, කුරුඳුත් සමග ක්‍රියාත්මක වෙනකොට මොකද වෙන්නේ? අසුබ ශක්තියෙන් බෑඩ් එනර්ජි අයින් වෙනවා. ඒක එක දවසින් අයින් වෙන්නේ නැහැ. ඒක කරන ගමන් මන්ත්‍රයක් කියන්න ඕනේ. ඔබ ඒ කියන මන්ත්‍රය තමයි මම ඔබට දැන් මේ කියන්න යන්නේ. ඕම් අයිම් රීම් සරලෝකාය ආදිත්‍යාය शिव सद्गुरु श्रीं ऋषि स्वाहा. ओम ऐं ह्रीं सर्वलोकाय आदित्याय शिव सद्गुरु श्रीं ऋषि स्वाहा කියන මන්ත්‍රය දැන් ඔබේ මේ තිරේ දිස්සන මේ මන්ත්‍රය කියමින් ඔබ මේ දුන් ටික අල්ලන්න ඕනේ. මේක ඒ මන්ත්‍රය කියනකොට ඒ මාර 7ක් වාර 14ක් වාර 21ක් කියන්නේ. කියමින් අල්ලන්න. අල්ල දුම් අල්ලන එතන gedara තියෙනවනම් අසුබ ශක්තිය මොන හරි ඔබට හිරිහැර කරනවා. ඔබේ දියුණුවට බාධා කරනවා. ඔබේ දරුවන්ට බාධා කරන ලෙඩ රෝග හදනවා. අන්න ඒ වගේ බෑඩ් එනර්ජි එකක් කොහේ හරි හිර වෙලා තියෙන ඒක එළියට යන්න මේ ශිව මහා බලගති ශිව මන්ත්‍රය හේතු වෙනවා. ඊට අමතරව gedara ආර්ථික පරිහානියට ලක් වෙලා තියෙනවා නම්, gedara කරදර බාධක තියෙන, gedara ඔබ උපයන ප්‍රමාණයට වැඩිය වැය වෙන ප්‍රමාණය වැඩි නම් ඒකටත් පිහිටක් මෙන්න මේ ක්‍රමයෙන් ගන්න පුළුවන්. මේක වෙන්නේ එක දැන් අද කලා කියලා අද වෙන්නේ නැහැ. දවස් 7ක් හෝ 14 සිංහල අවුරුදු ලබනකම්ම කරන්න ඕනේ. කරලා ඉවර වෙලා ඔබ අර එක වෙලාවක් කරන්න කිව්වේ. කරලා ඉවර වෙලා පොඩි වේලාවක් භාවනා කරන්න පුළුවන් නම් හොඳයි. මෛත්‍රී හරි ආනාපාන සතිය භාවනා කරන බැරි වුණා කමන්නේ.
මේ වැඩේ අනිවාර්යෙන් කරන්න ඕනේ. ඔන්න දැන් අපි කරගෙන ගියා දවස් 7ක් හෝ 14ක් හෝ 21ක් හෝ කමන්නේ. දැන් අපි කියමු දැන් සිංහල අවුරුද්ද ලබන්න තියෙන තව දවස් 14යි 6යි 7යි කියලා. ඒ දක්වාම කරගෙන යනවා. ගිහලා යනකොට සිංහල අවුරුද්ද ලබලා ඔබ නොනගතේ වෙලා සිංහල අවුරුද්ද ලැබුවා කියමු. අනේ ලබන වෙලාව මෙන්න මේක කරන්න ඕනේ ඔබ. මේකදී ඔබ කරන්න ඕනේ ඔබ කිරි උතරලා අවසන් වෙලා ඉවර වෙලා පහනක් ගන්න. ඒ පහනට පොල් තෙල් දාලා ඔබ ඔරිජිනල් කුරුඳු තෙල් ඔරිජිනල් සිනමන් ඔයිල් ඊටාම ස්වල්පයක් අර පහනට දාන්න. දාලා පහන දැල් වෙන්න තියලා ඒ පහන ගෙදර මැද තියන්න. මැද තියලා ඒ පහන වටා පොරි වලින් වලල්ලක් හදන්න. වලලු 7ක් හදන්න. පොරි වලින් වලලු 7ක් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. හදලා ඉවර වෙලා පහනට අත් දෙක තියාගන්න. තියාගෙන ඕම් කියන්න ඔබ හිරු දිහා බලාගෙන කියන්න ඕම් සූර්යාය නමः. ඕම් සූර්යාය නමः. ඕම් සූර්යාය නමः කියලා පාන තෙල් ටික හිඳුනට පස්සේ ඒ පහන ඔබේ වත්තෙන් එළියකට තියන්න. තියලා අර පොරි ටික සතෙකුට කන්න දෙන්න. මේක කරන්න. මේ කරනකොට ඔබට තේරෙයි සිංහල අවුරුද්ද ලැබීමත් සමග මේක කරනකොට ගෙදර අමුතු ආලෝකයක් දැනෙන්න පටන් ගන්නවා. අමුතු වෙනසක් දැනෙන්න පටන් ගන්නවා. මේතර ආයතර ව්‍යාපාරෙත් මේක කරන්න පුළුවන් නම් හොඳයි. මේ කරනකොට වෙන්නේ මේක ප්‍රධාන දේ වෙන්නේ අපි විද්‍යාත්මක පැත්ත ගමු. මේක කරනකොට කුරුදු තෙල් වල කියන්නේ විෂ බීජ හරණය කරනවා ඒක. දෙවෙනි එක ඔබට පුළුවන් තව එකක්ද මම වැඩි දේවල් කියන්නේ නැද්ද ගොඩක් දේවල් හොයන්න ඕනේ. මේක වටේ ඔබ වටේ කහ පොඩ්ඩකුත් තිහින්න පුළුවන් නම් තවත් හොඳයි. කහවලත් විස බීජ නාශකයක් නේ අපි ජ්‍යොතිෂයේ පැත්ත, ස්පිරිචුවල් පැත්ත, ආධ්‍යාත්මික පැත්ත අතහැරෙමුකෝ. කහ පොඩ්ඩකුත් තියන්න පුළුවන් ගොඩක් හොඳයි. මේක ඉවර වෙලා පහන ඉවර වෙලා පහන පත් වෙන දියර ඉවර වෙලා ඊට පස්සේ කහ ටිකක් අරගන්න මෙන්න මේ ආකාරයට. දකුණු අතට. අරගෙන ඉවර වෙලා ඕම් නමෝ සූර්යාය නමක් කියලා ගෙදර එන්ට්‍රන්ස් එක තියෙන්නේ. ඔබේ එන්ට්‍රන්ස් එක ගෙදර අතුල් වෙන තැන එතන ඉහින්න. ඊට පස්සේ ඔබ ඒ වගේම ඔබ ගිහිල්ලා ඉවරලා ඔබේ ව්‍යාපාරික ස්ථානෙත් ඉස්සරහා ඉහින්න. ඊට පස්සේ උතුරු පැත්ත නැගෙනහිර දකුණ බස්නාහිර ගිනිකොන ඒ කියන හැම පැත්තටම පොඩ ඉහින්න. මේක ඉහින්න ඕනේ මෙන්න මේ වෙලාව. පහන පත්තු කරලා ඉවරලා පහන නිවුනට පස්සේ ඒ කහ ටික අරන් ගිහිලා පොරි ටික සතෙකුට කන්න දෙන්න. අපහැදිලි කරගන්න එපා. පහන පත්තු කරනකොට ඔබ කහ ටික වටේ ඉස්සා. පොරි ටික පොරි වලලු 7ක් හැදුවා. ඊට පස්සේ අර පහන පත්තු වෙලා ඉවරුණාන් පස්සේ තමයි පොරි ටිකයි කහ ටිකයි අරගන්නේ. පොරි ටික සත්තුන්ට කන්න දෙනවා, කුරුල්ලන්ට කන්න දෙනවා. කහ ටික අරගෙන තමයි අර එහින්. මේකේ ලොකු බලයක් එනවා. මේකේ වෙන්නේ ඔබේ නිවසේ තියෙන අසුබ ශක්තිය, ගෙදර අසමගී තියෙනවා නම්, රණ්ඩු සරුවල් වෙනවා නම්, ඔබේ ව්‍යාපාර තත්ත්වය කඩාගෙන වැටෙනවා නම් මගේ ලොකු සහනයක් නෙමෙයි යම්කිසි සහනයක් උදා කරගන්න මෙන්න මේ ක්‍රමවේදය යහපත් වෙනවා ඒකාන්තයෙන්. ඉතින් ඔබට මේ සම්බන්ධව යම්කිසි ආකාරයක ගැටලුවක් තියෙන සමහර විට මාව ගොඩක් වෙලාවට ඔබට මුණ ගැහෙන්නේ නැති වෙයි. නමුත් මගේ ඇසිස්ටන්ස්ලා ඔබ ඉන්න මගේ උපදේශකවරු ඔබට කතා කරයි 076යි 7යි 265 240 විමසන්න මොන හරි ඕන නම් මේකට මේවට මේ උපදෙස් ගන්නවා කියලා සල්ලි ගන්නෙ නැහැ. වෙනම ඔබ අපිට හම්බෙන්න આવොත් මම මුදලක් අය කරන්නේ. එහෙම නැත්නම් ගන්න පුළුවන්. මාව ඔබට හමු වෙන්න අවස්ථා අඩු වෙයි. නමුත් ඔබට මෙන්න මේ සම්බන්ධව ගැටලුවක් තියෙනවා අහන්න. නමුත් මම හිතන්නේ ගැටලුවක් නැහැ. නැවත කියනවා පානපත්තු කළා. පානපත්තු කළාට පස්සේ කහ පොඩ්ඩක් කිහුවා. ඊට පස්සේ පොරි වලලු 7ක් හැදුවා. පහන නිවුනට පස්සේ අර පොරි ටික අරගෙන කුරුල්ලන්ට කන්න දෙන්න. අර කහ ටික අරගෙන ඉවරලා ගෙදර හැමතැනම ඉහින්න. ව්‍යාපාරික ස්ථානයේ හැමතැනම ඉහින්න. විශේෂයෙන් මං කිව්වේ හැම දිශාවකටම ඉහින්න. ඉහිලා මේක තියාගන්න කියලා කියන ඔබේ ජීවිතේ ගොඩක් දේවල් ඉෂ්ට සිද්ධ වෙන්න මේ පහන මේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරන පහන මේ අපූර්ව ක්‍රමවේදය ඔබට යහපත් වෙනවා පිහිටක් වෙනවා ඒකාන්තයෙන්. එහෙනම් සමගැනීමට අවසරයි. හරි ඕම් ශාන්ති ශාන්ති